ඔවන් තෙරුවන් සරණයි ඔබ සෑම සියලු කෙනෙකුටම අපි අද දවසේ ඊටාම විශේෂ වටිනා මාතෘකාවක් අරගෙනයි එන්නේ ඔබත් එක්ක ඒකාත්මික වෙන්න පුංචි වෙලාවකට මේ පහුගිය දවස්වල අපේ රටේ බොහෝ සෙයින් ආందోලනයට ලක් වෙච්ච කාරණාවක් සම්බන්ධයෙන් ඒක අපි මීට කලින් වීඩියෝ වලත් සඳහන් කරලා තියෙනවා මේ ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ සම්බන්ධයෙන් බොහෝ සෙයින් අපේ රටේ අතිශය ජනාදරයට පත්වෙච්ච කීර්ති නාමයක් දිනාගත්ත හාමුදුරු කෙනෙක් විදිහට මේ මෑත භාගයේ ඊටාම පහත් අඩියකට වැහිලා තියෙනවා. ඒ මිනිස්සුන්ගේ අප්‍රසාදය අර ප්‍රසාදයේ පරයා අප්‍රසාදයේ ඇති වෙන තැනට ලක් වෙච්ච අවස්ථාවක අපි තීරණය කරා මේ සම්බන්ධයෙන් වැඩියෙන් කතා බහක යෙදෙන ඔබ හැම කෙනෙක්ම දන්න මේ පහුගිය දවසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා මේ සම්බන්ධව කරුණුකාරණා ඉදිරිපත් කරපු විශේෂ චරිතයක් මුණ ගැහිලා එයත් එක්කම පොඩි සංවාදයක යෙදිලා ඇයි ඔබ මේ වගේ ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ අරමුණු කරගෙන මේ වගේ පහර දෙන්නේ මොකද්ද හේතුව? ඒක පෞද්ගලික මතවාදයක්ද? එහෙම නැත්නම් සාධාරණීය හේතුවක්ද? එහෙම නැත්නම් මේ පැවිදි සමාජයත් එක්ක ඔබගේ ඇති තියෙන මොකක් හරි තියෙන හිතේ වෛරී සහගත චේතනාවකින් කරන එකක්ද? එහෙම නැත්නම් ඇත්තටම මේ බුදුදහම නාමයෙන් පෙනී ඉඳමින් චීවරයක් දරාගෙන හොරමරකම් කරන හාමුදුරුවරුන්ට එරෙහිව නගන හඬක්ද කියන කාරණා ටික ගැන අපිට කතා කරන්න දැන් වෙලා තියෙනවා සමාජයේ. මොකද බුදුදහම අවභාවිතා කරමින් මේ රට දහමයයි පෙන්නමින් මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව හොරා කන චීවරධාරීන් ඉන්න යුගයක අපිට මේක බේර ගන්න ඕනේ. මේ ධර්මද්වීපය එහෙම නැත්නම් බුදුන් වහන්සේ පෙන්නලා දීපු මිනිස්සුන්ගේ හිත නිවන මාර්ග වැඩපිළිවෙල අපිට ආරක්ෂා කරගන්න ඕනේ. අර සංස්කෘතිය හරහා වන්දනාමාන යදුම් පැතුම් ඒ වගේ දේවල් එක්ක මිනිස්සු අරගෙන අමූලිකා ශ්‍රද්ධාවෙන් ගිනි ගොඩකට ඇදගෙන යන වැඩපිළිවෙලක් අපි වර්තමානයේ දකිනවා. මේ වෙනකොට ඒක වෙලා තියෙනවා. වටිනා මිනිස්සුන්ගේ හදවතේ චේතනා යහපත් වූ චේතනාවෙන් ඒ කරන යහපත් ක්‍රියාව අවභාවිතා කරලා සමහර හාමුදුරුවරු කෝටි ප්‍රකෝටි ගණන් නිවාස ඉදිකිරීම කරනවා. පිට රටවල් වල Tamanට දීපල වස්තුව ගන්නවා. ඉතින් එහෙම යුගයක ගැටලුවක් තියෙනවා ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ සම්බන්ධයෙන්. ඉතින් අද ඔබ සියලු දෙනාට ඒ විශේෂ චරිතය අපි හඳුන්වනවා. අපි එතුමත් එක්කන් කතා කරලා බලමු. අපි මෙතන පෞද්ගලිකව ඥානදීප හාමුදුරුවොත් එක්කන් මගේ ඇඳුනුම්කමක්වත් එතුමාගේ ඇඳුනුම්කමක්වත් නැහැ. ඥානදීප හාමුදුරුවොත් එක්කන් අපේ කිසි අමනාපයක් ගැටලුවකුත් නැහැ. අපිට ඕනේ වෙන්නේ සමාජයට ඇත්ත පැහැදිලි කරන්න විතරයි. ඒකින්ද අපි හඳුනගමු. ඊටාම ඕනෑකමින් ඊටාම ගෞරවයෙන් අපි පිළිගන්නවා අපිත් එක්ක මේ සාකච්ඡාවට මාධ්‍යවේදී කැලුම් අමරසිංහ මැතිතුමා අපේ මේ වැඩසටහන ඉදිරියට සාකච්ඡා කරගන්න මේ වෙලාවේදී සම්බන්ධ වෙනවා. ධම්මරතන හාමුදුරුවෝ ආරම්භයක් දෙද්දී කිව්වා මේ පුද්ගලික ප්‍රශ්න හාමුදුරුවෝ පුද්ගලික ප්‍රශ්නයක් නෑ කියලා. ඇත්තම ගත්තොත් එහෙම පුද්ගලික ප්‍රශ්නයක් ලෙස මේක සලකන්න එපා. මොකද හේතුව හාමුදුරුවෝ කිව්වා වගේම මේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව මංකොල්ල කනවා වගේ වැඩක්. මේක නිකන් සරල වචනකින් ඒ කියන්නේ මේක නිකන් අර යාප්පුවෙන් කියන්න පුළුවන් කතාවකුත් නෙවෙයි. අපි කෙලින් කතා කරන්න එපා. කෙලින් කතාවකට එන්න එපා. ඒකින්ද ඒ කියන්නේ මිනිස්සුන් ඇත්තටම ගත්තොත් එහෙම මිනිස්සු තුල විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඒ ආගමත් එක්ක ශාසන ක්‍රියාවලියත් එක්ක පුංචි කාලේ ඉඳන් මේක හැදෙනවා. ඒක අද ඊයේ එන එකක් නෙමෙයි. ධාර්මික ජීවිතයක් ගත කරන්න අදාළ මිනිසුන්ට අත්‍යවශ්‍ය කාරණයක් හැටියට තීච්ච දේවල්. එතකොට ඒ වගේ තිබ්බේ එකිනෙකා අතර අන්තර් සම්බන්ධයක්. අන්‍යෝන්‍ය සුහදත්වයක්. ඒ සුහදත්වයේ ඇතුළේ තමයි අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන ක්‍රියාවලිය සම්පූර්ණ කරන හින්දා ඒක ජීවිතයට අත්‍යවශ්‍ය හින්දා ලෝකෝත්තර සුවයක් ජීවිතයට අත්‍යවශ්‍ය හින්දා ඒ අත්‍යවශ්‍යතාවය වෙනුවෙන් තමයි මිනිස්සු මේ වෙහෙස සහ කැපකිරීම කරන්නේ. ඉතින් ඒක අවභාවිතා කරන්න
අයිතියක් නැහැ. සමහරලාට එක්කෙනෙක් දාලා තිබ්බ අපේ හාමුදුරුවනේ මේ FB එකේ මම දන්න එක්කෙනෙක් ඔය මම දැන් මේකට විරුද්ධව වැඩ කටයුතු කරගෙන යනකොට ඇත්තටම මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විතරක් නෙමෙයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට බෞද්ධ කටයුතු ලේකම්වරයාට අල්ලාස්ව දූෂණ කොමිසමට මේ ඔක්කොටම ගියා. සියලු වීඩියෝ සාක්ෂි සහිතව බාර දුන්නා. ඇත්තටම මේ ඛේදනීය කතාව මම මුලින්ම අහනවා එක වෙලාවකදී චමුදිතගේ මේ YouTube නාලිකාවේ චමුදිතත් එක්ක කරන ඒ අම්මා කියන්නේ ශීලා මෑණියන් කියන මෑණියන් කරන YouTube නාලිකාවේ ඒ සාකච්ඡාවේදී මම බලනවා ඇයි එහෙම අම්මා කෙනෙක් කියන්නේ කියලා. ඒක මමත් අහම්බෙන් තමයි දකින්නේ චමුදිගේ ඒ channel එක බලලා. මේ ඒක ඇයි එහෙම අම්මා කෙනෙක් කියන්නේ? ඒක වෙන ප්‍රශ්නයක් මට. එතකොට ඒ ප්‍රශ්නේ හරහා මේක හඹාගෙන යනකොට විශාල කරුණු ගොඩක් මට එකතු වෙනවා. ඒක තමයි මගේ ක්‍රමෙත් කොහොම. මොකක් හරි පොඩි නිවුස් එකක් වැදුනහම ඒක පස්සේ සත්‍යතාවය හොයාගෙන මම ඒක පස්සේ දුවනවා. ඒ දුවනකොට තමයි මේ කරුණු කාරණා මතුවෙන්නේ. ඇත්තටම මේ ඔය හරේන්ද්‍ර මහත්තයත් එක්ක කරපු මොකද්ද මේ ටීවී සංවාදයකදී එතුමාගේ YouTube නාලිකාවේ සංවාදයකදී මෙයා කියනවා කවුද ගලිගමු ඥානදීප හාමුදුරුවෝ කියනවා 2022 විතර. එයා කියනවා මේ අම්මා තමයි මගේ ජීවිතේ සර්ව සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයට ගෙනාවේ. ඒ කියන්නේ මේ අම්මා තමයි මගේ උතුම් වස්තුව. මම කියන හාමුදුරු කෙනෙක් නෑ අද. එහෙමම කියනවා මම දැක්කා. ඒක මම දැක්කා. යතිවරයාට යන්නවත් තැනක් නැතුව තීදී අම්මයි ගෙදර තමයි පදිංචි වෙන්න අවස්ථාව දීලා අසනීප වෙලා සම්පූර්ණ බෙහෙත් හේත් කරේ සම්පූර්ණ ලක්ෂ ගණනක් ණය වෙලා හොඳ කරේ සම්පූර්ණ මේ අම්මා. මේ අම්මයි දරුවෝ ටිකයි එකතු වෙලා කියලා. රමුණුත් එක්ක ඉන්නකොට වහන්සේ වෙනුවෙන් කැපවන්නට පිරිසක් ඔබ වහන්සේ සමගින් ඉන්නවා. ඇත්තටම මගේ ගිහි ජීවිතේ මාව හදලා අවුරුදු 21ක් වෙන තැන පැවිදි වෙන තැන දක්වා මාව ගෙනාපු අම්මා තාත්තා වගේම පැවිදි ජීවිතේ මට අම්මා කෙනෙක් මුණ ගැහුණා. මේ පැවිදි ජීවිතේ පුරාම මම අද මේ කරන සියලු සාසනික සේවාවල් පිටුපස ඒ ශ්‍රීලා ප්‍රේමකාන්ති මෑණියන් ඒ අම්මා මට ඇත්තටම අම්මා කෙනෙක් වුණා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු වේගපන්දු යවන්නෙක් වුණ සුජීවද සිල්වා ඒ අයියා අම්මගේ ලොකු පුතා. ඇත්තටම මගේ අයියා කියලා මම කියන්නේ. ඉතින් ඒ අයියලා මල්ලිලා ඒ පවුල තමයි මාව රැකගෙන මේ ඉස්සරහට ආවේ. එහෙම කියලා 2022ත් එහෙම කියන හාමුදුරුවෝ 2024 ඔයගේ තිබ්බේ අම්මා මේ හාමුදුරන්ට ඉන්න දීපු තැන. එතකොට එතන මේ ඒ අම්මයි මේ කියන්නේ ඔක්කොම දරුවෝ රට ගිහිල්ලා රම වෙලා ඒ තාත්තයි තව ගැහැණු දරුවෙකුයි විතරයි එතන ඉන්නේ. ඒ ගෙදර. ඒ ඉන්දෙද්දි එකපාරටම හාමුදුරුවෝ ඉන්දියාවට වැඩලා ඥානදීප හාමුදුරුවෝ ඉන්දියාවේ වැඩලා ඉන්නකොට ඕස්ට්‍රේලියාවේ නෙමෙයි අතරම ඉන්දියාවේ වැඩලා චෙන්නයි වල ඉන්න ගමන් එකපාරටම ඒකට එනවා කවුද අපේ ප්‍රසිද්ධ හාමුදුරුවරු මේගොල්ලෝ ඇවිල්ලා එතකොට මේ සදාම් අසපු කියලා නැවත මේක ප්‍රතිස්ථාපනය කරන්න. මේ සිලිසුවර්ණ කියන්නේත් මෙයාගේ වෙන එකක් නේ. සදාම් අසපු නැවත ප්‍රතිස්ථාපනය කරා. දැන් මෙහෙමයි. දැන් ඔය වගේ අවස්ථාවක කලු මහත්තයා දැන් හාමුදුරුවන්ට ආරාධනා කරනවානේ. දැන් මම මේ අතුලාන්තේ දන්න හින්දා කියන්නේ. එතකොට ආරාධනා කරපුවම ඇත්තටම බැලුමට හොඳ දෙයක්. හරි. ඊට පස්සේ හාමුදුරුවෝ බොහොම කැමැත්තෙන් ගිහිල්ලා ඒකට ගිහින් අය ආරාධනාවට වාඩි වෙනවා. ඒක ප්‍රශංසාත්මකව කතා කරලා එහෙම බොහොම හොඳයි මෙහෙමයි කියලා එනවා. හැබැයි ඒක ඇතුලේ යන ගේම් එක එයාට පේන්නේ නැහනේ. මොකක් හරි ගේම් එකක් යනවනම් දැන් අපි දන්න පැහැදිලි පේන්නේ නැහැ කියලා කියන්නේ හාමුදුරනේ මෙහෙමයි. අපි ඔක්කොම සාමාන්‍යයෙන් මනෝවිද්‍යාත්මකව ගත්තොත් එහෙම වැඩිහිටියෝ සහ සමිතික්‍රමන හැකියාව තියෙන අය. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ විචිත්‍ර ධර්ම කතිකයෝ කියන්නේ හොඳ ලීඩර්ෂිප් එකක්. හොඳ නායකත්වයක් තියෙන හාමුදුරුවෝනේ. මේ සමාජාශ්‍රයක් එක්ක විශාල කියන්නේ බැතිමතුන් පිරිසක් ආශ්‍රය කරලා ඒ තැනට නායකත්වයක් හැදිච්ච අය. මේගොල්ලෝ කවුරුත් බබලන්න අය නෙමෙයි. ඒක තමයි මට ඒ වගේ කියන්න අමාරුයි. නෑ නෑ කියන්න මම කියනවා. හරි ඒ වගේ කට්ටිය. ඉතින් මේගොල්ලෝ පොලිසියට එහෙම කට විතර ප්‍රශ්නයක් වෙනවා. මොකද මේගොල්ලෝම එළියට ඇදලා දාලා අර අම්මව ඒ කියන්නේ අර ආනදීප හාමුදුරුවන්ව සම්පූර්ණ ප්‍රතිස්ථාපනය කරපු උන්වහන්සේව ගොඩ දාපු උන්වහන්සේගේ මේ ජීවිතයේ සම්පූර්ණ ජීවය බඳු මෑණියන්ම කුසෙන් වදපු නැති එක විතරයි කියලාත් කියනවා යාම කියනවා. ඒතර ඒ අම්මව එළියට ඇදලා දාලා එන ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නය ඇස්සේ අර හදවත් රෝගියෙක් තාත්තා ඊට ඒ කියන්නේ මාස කිහිපයක් ඇතුළත ලෙඩ ඇදට වැටිලා තාත්තා මිය යනවා. මේ සිද්ධිය බලන්නකෝ. ඒ සිදුවීම එක්ක ඇතිවෙච්ච ෂොක් එකටද එහෙම වෙන්නේ? ෂොක් එකට. ඇත්තටම ඒ කියන්නේ ඔය ඥානදීප හාමුදුරුවෝ කරපු වැඩේට. ඔව්. ඒ කියන්නේ මේගොල්ලෝ ජීවත් වෙන තැනනේ. ඒගොල්ලෝ ජීවත් වෙන තැන එතන. එතකොට දැන් මේ කැලුම් මහත්තයා දැන් අපේ නීතිය තියෙනව නේද? මේ
නියමින් හෝ අනියමින් ඔව්. මරණයකට යම්කිසි කෙනෙක්ගේ මොකක් හරි ඒ මරණයකට හේතුවක් වෙනවා නම් වක්‍රාකාරව හෝ ඍජුව ඒක මිනිමැරීම් චෝදනාවක් වගේ එකක් වෙනවා. ඒක හේතුවක් වෙන්න බැයිද? ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. ඔව්. දැන් මේක කරන්නේ නිකන් නෙමෙයිනේ. ඔව්. මේ අයගේ කවුරුත් එතකොට ඔක්කොම ටික විදේශගත වෙලා හිටියේ. ආ. කියන්නේ හයියේ තියෙන ශක්තිමත් දරුවෝ ඔක්කොම විදේශගත වෙලා හිටියේ. මේ වයසක දෙන්නනේ හිටියේ. ඔව්. එතකොට දැනටත් ඇත්තටම ඒ තාත්තා මිය ගියා. මෑණිනුත් අසනීප තත්ත්වෙන් ඉන්නේ. ඉතින් එහෙම මට්ටමක් ඇතුලේ මේගොල්ලන්ට හයියක් නැහැ කියලා දන්නවා. ඒකින්ද මේකේ තිච්ච බඩු මුට්ටු ඔක්කොම එළියට ඇදලා දාලා එහෙමයි කරන්නේ. හැබැයි මේකට අධිකරණ ක්‍රියාමාර්ගයකට යනවා ඊට පස්සේ. එතකොට දැන් ඉඩම පරිත්‍යාග කරපු අය. එතකොට මෙවැනි විහාරස්ථානයක් ලියාපදිංචි වෙලාවත් නැහැ ලංකාවේ විහාරස්ථාන ලේඛනේ නැහැ. නෑ. ඒ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ විහාරස්ථාන ලේඛනයේ මෙවැනි විහාරස්ථානයක් නැහැ. ඔව්. ඉතින් එහෙම තත්ත්වයක් ඇතුළේ තමයි මේක එන්නේ. ඉතින් මේ නීතිමය ක්‍රියාමාර්ග මෙහි ඉඳන් ගන්න කවුරුත් නැහැ. ඔව්. දැන් ස්වේච්ඡා සංවිධාන හරි නීති ඔබතුමා නියෝජනය කරන්නේ මොකද්ද සංවිධානයේ? මම සංවිධාන කීපයක් මගේ තියෙනවා හඳුනේ. මම ඇත්තටම අරගලේ ජාතික ව්‍යාපාර කියන එකේ මම ඒකේ තමයි දැක්කේ අර මේක. ඔව්. ඊට අමතරව හඳුනේ අයිතින් උදෙසා පාරිභෝගිකයෝ කියලා සංවිධානයක් තියෙනවා මංගාව. ඒ කියන්නේ ওই මිනිස්සුන්ගේ කෑම වලට කරන වසවිස දානවා ඒ සම්බන්ධ ප්‍රශ්නෙන් ඊළඟට මම මෙවැනි ප්‍රගතිශීලී ප්‍රශ්න විශේෂයෙන් පොලිස් නිලධාරීන්ගේ ගැටලු. ඔව්. දැන් ඔය මද්ද්‍රව්‍ය පාලනය කරන්න අරෝමයක් වෙච්චර කිව්වාද? පොලිසිය මද්ද්‍රව්‍ය පාලනය කරන්න නැතුව පොලිසිය හදන්න නැතුව ඒක කරන්න බෑ නේද? ඒ වගේ තමයි මේ ශාසනය ඇතුලේ මේ බුද්ධ ආගමික රටක්. හරිද? මේක ධර්මද්වීපය කියලා කිව්වට මේ ධර්මද්වීපය ඇතුලේ මේ බැටළුවම ගලවන්නේ නැතුව හරිද? මේ ධර්මද්වීපයට කවදාකවත් සාධාරණයක් කරන්න බෑ. බැටළුවම නෙමෙයි. සිංහහම පොරවගත්ත බැටළුවනේ. බැටළුව. හරි. ගලවන්න ඕනේ සිංහහම. ඒකින්ද සමහර අය හඳුන්වන්නේ චීවරධාරීන් කියලා විතරයි. චීවරධාරී. ඔව් ඒ දැන් කියන්නේ මමත් චීවරධාරියෙක් තමයි. ඇයි? චීවරයක් දරාගෙන ඉන්නේ ඉඳ චීවරධාරී. හැබැයි චීවරධාරී එහෙම නැත්නම් මේ ඒ විදියට අර පෙනී ඉඳමින් ඒක ඇතුලෙන් වෙනම එකක් යනවා නම් ඒක හොරෙක්නේ. එක්ක වංචාකාරයෙක්. ඒ විතරක් නෙමෙයි හාමුදුරනේ. දැන් එහෙම කරන්න පුළුවන්ද මේ කෙනෙක්ට සාමාන්‍ය ගිහි ජීවිතේ මිනිස්සෙක් කරන්න බෑ. කරන්න බෑ. ඒ කියන්නේ තමන්ගේ උපන්ගෙයි සාමාන්‍යයෙන් අපි යන්නේ අපේ පරණ ඉස්කෝලේට දැන් අවුරුදු 25කට පස්සේ ඔව්. ඉස්කෝලේට දැන් මම අපේ අදටත් අපේ මං හිටපු විදුහල්පති මම එතකොට ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලේ දසනායක කියලා සර් කෙනෙක් දැන් heart attack ඇදිලා මේ වෙලා ඉන්නවා. මේක අතුරු කතාව. අදටත් මං යනවා දසනායක මහත්තයා මට තාත්තා කෙනෙක්. තමන්ව ගොඩනගපු කෙනාට මෙහෙම කරන්න පුළුවන් කියන කතාව. ඊට පස්සේ එහෙම හොයාගෙන යනකොට උන්වහන්සේගේ මහා විශාල බත්කුල සෑය හැදුවා, සීල සුවහරණ හැදුවා, ලොකු ධාර්මික කටයුතුනේ. මේවට සමහරලාට හිතනවා මේ ඉරිසියා කරනවත් දන්නේ නැහැ මේ බෞද්ධ හැටියට කියලා. මේ අපිටත් නැති දේවල් මේ හාමුදුරුන්ට තියෙන වගේ සැප ඒ වගේ එකකින්ද මම මේ ගිහියෙක් හැටියට හිතන්නේ කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. හරිද? නමුත් ඒක නෙමෙයි කතාව. නෑ නෑ. මම කියන්නේ අනික බුදුහාමුදුරුවොත් හිටියනේ දේවුරම් බෙහෙරේ අර මේ ගොඩක් තැන්වල හාමුදුරුවරුන්ට සැප විඳින්න එපා කියලා කොහෙවත් නීතියක් නෑ. හරිද? ඒක නෙමෙයි ප්‍රශ්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දුකින් මිදලා සැප විඳපල්ලා කියලානේ. ඔව් හැමෝටම. හැම කෙනෙකුටම. දුක නැති කරගෙන සැපයක් විඳින තැනට එන්න ඕනේ. ඒක ආධ්‍යාත්මික සැපයක් වෙන්න ඕනේ. භෞතික එතනදී මෙහෙමයි හාමුදුරනේ. මේ දැන් කෙනෙක් ගුරුවරු ඉන්නවා වෘත්තියෙන් හාමුදුරුවෝ හැටියට ගුරුවරු වැඩ කරනවා වෘත්තීය අය ඉන්නවා කෙනෙක් මෙහෙමයි මොකක් හරි ක්‍රමයකට පන්සලට කිට්ටුව මොකක් හරි පොඩි ඒ කියන්නේ පන්සලේම ඉඩමක මොනවා හරි රෙන්ට් එකට දීලා කඩ ටිකක් එහෙම තියෙන්න පුළුවන් කියන්නේ. ඔව්. ඒක ප්‍රශ්නයක් නෑ කියන්නේ ඔය කාලයක් තිස්සේ පවත්වාගෙන යන ක්‍රමයක්. නමුත් මම හිතන්නේ ඒක ගමත් එක්ක අන්තර් සම්බන්ධිතයි. ඒකේ මහා ආදායමක් නැහැ. සමහරවිට ගමේම ඉන්න මුදලාල්ලා හරි කවුරු හරි දෙතුන් දෙනෙක් තමයි ඒක ඇතුලේ ඒ ටික කරන්නේ. ඒක පන්සලටත් උදව් කරගෙන යන ක්‍රම. ඉතින් එහෙම ක්‍රම මේ සංස්කෘතිය ඇතුලේ තිබ්බා. මම මේක මේ සර්ව සම්පූර්ණයෙන් මේ සුද්ධ වෙච්ච භූමියක් ඇතුලේ කතාවක් නෙමෙයි කියන්නේ. හැබැයි හාමුදුරනේ අතිශය බරපතල ලෙස මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව කොල්ල කන જાති වැඩ මේ උන්වහන්සේලා කරනවා. ඒකේ උදාහරණයක් කියන්න ඔය අපිට මම මේක හොයාගෙන යද්දී අර මට අර වීරතුංග මහත්තයාගේ කියන්නේ මේ උන්වහන්සේගේ ඇකවුන්ටන්ට්ගේ වීඩියෝ එකක් එනවා තැපෑලෙන් ගෙදරට. මට ගොඩක් ඒවා තැපෑලෙන් එනවා. මාර වාසියක් ඒක නිර්නාමිකව. ඔව් දැන් මම ඒ කියන්නේ නිර්නාමිකව සමහර ඒවා දැන් අපි මෙහෙම කතා කරනකොට අපි බය නැතුව
කතා කරනකොට නිර්නාමිකව නම සඳහන් කරන්න අකමැති සමහර අයගෙන් ඔව්. සමහර තොරතුරු ෆයිල් පිටින් කැපෑලෙන් ඇවිල්ලා එනවා, තියෙනවා. එනවා, වෙන වෙන ප්‍රශ්න වලටත් එහෙම. ඉතින් මේ වීඩියෝ එක ගත්තාම එයාලගේ අදහස් කියාගන්න වෙන ඔව්. කෙනෙක් නැහැ. ඒ වීඩියෝ එකේ අර වීරතුංග මහත්තයා ඒ වීරතුංග මහත්තයා කියන්නේ ගණකාධිකාරීවරයා හාමුදුරුවන්ගේ. ඔව්. ඒ වීරතුංග මහත්තයා කියනවා ක්ලිප්ටොකරන්සි. හ්ම්. ඒ කියන්නේ දැන් ඔන්න මාතෘකාවට දේශපාලනය ඇතුළේ වෙනට කතා වෙන වැඩක් ක්ලිප්ටොකරන්සි. ඔව්. ඒ කියන්නේ නේද නීත්‍යානුකූල නෑ ලංකාවේ. නීතිගත නෑ ඒ මුදල්. ලංකාවේ නැහැ. ඔව් එතකොට මෙහෙම අර බ්ලැක් මනි වයිට් මනි සෙල්ලමට පවා පාවිච්චි කරන එක කළු සුදු සල්ලි කරන්න. කළු සල්ලි සුදු කරන්න. පුළුවන්. ඒතකොට ඒ හරහා කෝටි 20ක් ඕස්ට්‍රේලියාවට යවලා ඕස්ට්‍රේලියාවේ ස්පින්වෙල් වල වෙනම ගෙයක් ගත්තා කියලා. ඒක හැබැයි මෙහෙමයි. දැන් කවුරු හරි මගේ ඇඟේ එල්ලෙන්න හදන්න එපා. ඒ ගේ ඥානදීප හාමුදුරන්ගේ නමට නෙමෙයි තියෙන්නේ කියලා. එන්නේ. ඉතින් එහෙම තමයි එන මේක- ආරංචියක්නේ ඔව් ආරංචිය. නේද? එහෙම තමයි ගෙවල් ගන්නෙ. දේශපාලඥයෝ අතු ගන්නෙත් ඒ විදිහට. එහෙමයි. හරිද? ඔව්. ඒ වගේ තමයි දැන් අර මේක- පහුගිය දවසක ඔව්. මේක දේශපාලනයෙන් අදාළ නැති වුණාට හ්ම්. මේ ගෙවල් කීපයක් රාජසන්තක කරන්නේ ඔව්. නේද? ඔව්. ඒවා මාලිගා. ඊළඟට මට මේ වගේ පොඩි බිල් වගේකුත් තියෙනවා මට හාමුදුරන්ට පෙන්නත හැකි මම මේ ඉන්වෙස්ටිගේෂන් එකේ දිගට යන හින්දා මේ පර්යේෂණය මේ බලන්න තේ ලේනම හිල්ස් තේ කම්හල මේ තේ කම්හලේ ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ නමට හම්බ වෙච්ච මේ තේ බාර දුන්නාම හම්බ වෙන කූපන් පක් මේ ගලිගමුවේ ඥානදීප හිමි ඔව්. මේ පෑනේ ලියලා තියෙන මේකේ ඔරිජිනල් එක තියෙනවා හ්ම්. හරි මේ කොපියක් අරන් ආවේ පෙන්නන්න ඔව්. එතකොට මේ තේ කම්හල් හරිද තේ. තේ හ්ම්. හරිද ඔව්. එතකොට තේ වතු ආ. හරිද? දේවතු. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වැවිලි මොකද්ද මේ? හරිද? ඒ කියන්නේ මේ හිමිකරුවෙක් හිමිකරුවෙක්. ඔව් ව්‍යාපාර ලෝකයේ ඇතුලේ විශාල ප්‍රමාණයකට ව්‍යාපාර ගොඩනගමින් ගිහිල්ලා. ඒකත් කමක් නැහැ කියමුකෝ. හරි. උන්වහන්සේ මේ මොකද්ද දුක දරා දිනු වෙන හිමිනමක් වගේ කියලා අපි හිතමුකෝ ව්‍යාපාරාර්ථයෙන්. ඔව්. නමුත් ඒක නෙමෙයි ගැටලුව. අනීතික දේවල් කරන එක. හ්ම්. නීත්‍යානුකූල නොවන විදියට හැසිරෙන එක. හ්ම්. සහ කිසිම ආකාරයක ලෙන්ගතුකමක් නේද? ඔව්. ඒ කියන්නේ කිසිම ආකාරයකට සහෘදකමක් අතීත මතකයක් ඒවා සියල්ල අලුයමලු කෙළපිඩක් වගේ බිමට දාලා මහත් මම ඇත්තටම ගත්ත තක්කඩි විදියට හැසිරෙන එක. හ්ම්. තක්කඩි. හ්ම්. හරිද? මම කියන්නේ ඒකයි. තක්කඩි විදියට හැසිරෙන එක තමයි මට තියෙන අපිට තියෙන වේදනාව. ඔව්. එහෙම හැසිරෙන්න අයිතියක් නැහැ. ඒකිට මානව සමාජයේ හොඳ පැත්තට ගෙනියන්න නම් මේවා හෙළිදරව් කරන්න ඕනේ හඳුරු. මෙහෙමයි ඉතින් අපි මිනිස්සෝනේ. ඔව්. හොඳද? දැන් එතකොට මම අහනවා අපි මේ සාමාන්‍ය අපි මේ වැඩසටහන නරඹන අයගෙන් දැන් ඔබේ ගෙවල් වල ඇතිනේ මේ බලු පැටව පොඩි කාලේ ආදරෙන් රැක බලා ගන්න බලු පැටව ඉන්නවනේ බලල්ලු එහෙම. දැන් අවුරුදු ගාණක් බොහොම ආදරෙන් උරතල් කරලා රැක බලාගත්ත කන්න බොණ්ඩ දීලා බෙහෙත් ටික ගන්න දීලා බලාගත්ත බල්ලා ටික කාලයක් ඇද්දි වයසට යනවනේ උන්ගේ ආයුෂ කාලය අඩුයිනේ. ඊට පස්සේ ඔබ ඒ බල්ලා ගහලා එලවනවා නම් හොඳද? ඇත්තටම ඔබ මිනිස්සෙක්ද කියලා හිතන්නකෝ. නේද? ඔබ සතෙට්ටවත් කරන්නේ නැහැ. සතෙට්ටවත් සතෙකුටවත් එහෙම නොකරන යුගයක අපිට කැතයි මේ කතාව කතා කරන්නත් සිවුරක් දාගෙන හාමුදුරු කෙනෙක් විදියට මෙහෙම කරනවා නම් වැරදි. මම අදහස් කරන්නේ මෙච්චරයි. අපි මේ කතාව ඇත්ත කියලා නෙමෙයි මේ නටන්නේ. නේද? මේක අපිට ආපු තොරතුරු. මටත් වෙනම ඇවිල්ලා තියෙනවා. ඔබතුමාටත් ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ මේක සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් නිරීක්ෂණයක් කරලා නිගමනයකට එන්න පවතින රජය හෝ නීති රාමෝ දැනගන්න ඕන. නේද? දැන් මේක ගැන කතා කරන්න ඇත්තට වෙන කෙනෙක් නැහැනේ. නේද? ඒ විතරක් නෙමෙයි ඒකේ හාමුදුරනේ නීතිමය ක්‍රියාමාර්ගත් මග නැවතිලා තියෙන සමහර ඒවා. ඔව්. බත්කුල සෑය ඉස්සරහත් මේ අර මෑණියන්ට එහෙම ඉඩමක් තියෙනවා. ඔව්. ඒක පවා අත්පත් කර ගැනීමක් කරනකොට මේ බත්කුල සෑය හදන්න පවා උදව් කරන්නේ මේ පවුලේ කට්ටිය. ඔව්. මේ කියන්නේ ඊටාම සාධාරණ යුක්ති සහගත ගැටලුවක්. අනිවාර්යයෙන්. ඒක හින්දා මම කියන්නේ මේ වින්දිතයින්ට ඔව්. මේ ඒ අම්මගේ දැස් පිය වෙන්න කලින් හ්ම්. මේ ප්‍රශ්න විසඳන්න ඕන. අනිවාර්යයෙන්. ඒකයි වැදගත්. ඔබ මේ දැන් කලිගමේ ඥානදීප හාමුදුරුවොත් එක්ක මේ ගැටුමක් තියෙන හාමුදුරු කෙනෙක් නේ ලංකාවේ තවත් ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නේ මේ කිරිබත්ගොඩ ඥානානන්ද. ආහා. කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ගේ ගෝලයෙක්ද? කවුද මමද? ඔව්. අයියෝ නෑ හාමුදුරුවනේ. ඒ දන්නවද මම එහෙම අපි දන්නේ නැහනේ දැන්. ඥානදීප හාමුදුරුවන්ට මඩ ගහන්න අර පැත්තෙන් දාපු ඉත්තෙක් වෙන්න සටනක් වගේ. සටනක් වෙන්න පුළුවන් නේ.
නේද? එතකොට මේ මම හැබැයි මම දැක්ක එහෙම මේ කමෙන්ට් වල දාලා තියෙනවා සමහර මම හැබැයි අර චන්ද්‍රරතන හාමුදුරුවෝ කියලා කෙනෙක් අත්අඩංගුවටපත් කුඩු 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 ගෑම් 10ක් ආමතුරු නෙමෙයි චන්දරතන. එහෙමද? සෝරි. එතකොට අන්න ඒ චන්ද්‍රරතන මම දැකලා තිනවා හොඳට ඡායාරූප වල ඉන්නවා එඩිට් කරපු ඡායාරූප නෙමෙයි මම සමාජ මාධ්‍ය දැකලා තිනවා චන්ද්‍රරතන හාමුදුරුවෝයි ගලිගමුයි හාමුදුරුවෝයි දෙන්න එකට ඉන්නවා. අන්න එයා නම් ගලිගමුයි හාමුදුරුවන්ගේ ගෝලයක් වෙන්නේ. ඒ ගලිගමුවේ ගෝලය. දැන් අර ඒ දෙන්නගේ අරගලයක් තියෙනවා. දැන් ඒ අරගලේ මොකක් හරි වෙන ඇතුළාන්ත ප්‍රශ්නයක් වෙන්න ඇතිනේ. ඒ හින්දා එතනින් කැඩිලා ඥානානන්ද හාමුදුරුවන්ගෙන් කැඩිලා ඥානදීප හාමුදුරුවෝ ගිහිලා නින්නේ. දැන් එතකොට මම දැක්කා වීඩියෝස් වගේක් අන්තර්ජාලයේ අන්තර්ණය වෙනවා මේ ඒ channel එක අපි කියන්න ඕනේ නැහැ. හාමුදුරුවෝ සමහර කියනවා මේ ඥානදීප හාමුදුරුවන්ට මඩ ගහන්නේ නොඑක් විදිහට දේවල් කරන්නේ ඥානානන්ද හාමුදුරුවන්ගේ ව්‍යාපෘතියක්. අර අම්මත් එහෙම කෙනෙක්. ඒ වෙනුවෙන් කතා කරන ඔයාලත් එහෙම කට්ටිය. කියලා තමයි දැන් එහෙම හඳුන්වන්නේ. කොහොම හරි ඉතින් මම ඒකයි ඇහුවේ. ඕන ඒක තමයි සමහර අයට එහෙම හිතන්න පුළුවන්. මම කියන්නේ එහෙම හිතන අය ඉන්නවා නම් මගේ ජංගම දුරකථනය. ඔව්. එකම එක ජංගම දුරකථනයයි තියෙන්නේ. ඔව්. එක නම්බරය. ඒතර ඒකේ තමයි WhatsApp අරව මේවා Facebook ඔක්කොම જાති තියෙන්නේ ඒකේ. සහ මගේ ජංගම දුරකථනය අරගෙන ඕනෑම පොලිස් නිලධාරී මේ රටේ ඕනෑම නීතිමය ආයතනයකට පුළුවන් එවැනි ඩීල් එකක දින්න කියලා බලන්න පුළුවන්. සහ මම ලංකාව දාලා කොහෙවත් ගිහිල්ලා හැංගිලා නැහැ. කිසිම නඩු කටයුත්තකට. මට රථවාහන නඩුවක්වත් නැහැ හාමුදුරනේ අරගලයට එනකන්. දැන් අපිටත් අරගලේදී තමයි නඩු තියෙන්නේ. අපි ඇවිල්ලා මෙච්චරක් දුරක් යනකම් ඒ කියන්නේ අපිට සෙවිය හැකි සියලු මාර්ග හරහා මේ කරුණු කාරණා එකින් එක ඉදිරිපත් කරලා තියෙනවා. ඒතකොට මේකේ සත්‍ය සත්‍යතාවය හොයලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ අපි නෙමෙයි. අනිවාර්යයෙන්. අදාළ නීතිමය ආයතන තියෙනවා. ඒවට වැටිච්ච නඩු තියෙනවා අධිකරණ ක්‍රියාමාර්ග තියෙනවා. ඒකින්ද ඒ ආයතන විසින් ඊටාම වේගෙන් මේවා කරන්න. මේ අහිංසක මිනිස්සු හරිද? ඊළඟට මේ හෙළුව වහගෙන ඉන්න හෙළුව මේක ඇත්තටම එළියට පේන්න ඕනේ. දැන් මෙහෙමනේ හරි දේ හොයාගන්න වෙන්නේ. එහෙම කරලා මෙහෙම කරන අපිට මට ගොඩාක් කරදර වෙච්ච කෙනෙක් හාමුදුරුවෝ. මම කියන්නේ කරදර කොහොම වුණත් මම විශ්වාස කරනවා මිනිහෙක් මැරෙනකොට මිනිහෙක්ගේ හෘද සාක්ෂිය අතිශය වැදගත්. මිනිහෙක්ගේ account එකේ තියෙන සල්ලි ප්‍රමාණයටත් වඩා මිනිහෙක් මැරෙනකොට මිනිහෙක්ගේ හෘද සාක්ෂිය ඉතාම වැදගත් කාරණයක්. account එක 0 වෙලා තිබ්බත් මගේ හෘද සාක්ෂිය ඇතුලේ කිසිම කුණක් නැත්තම් අරමුණ යහපත් නම් මම සර්ව සම්පූර්ණ මිනිස්සු නැති හින්දා අඩුපාඩුකම් වෙන්න පුළුවන්. නමුත් අරමුණ පාවා දීපු නැති මිනිහෙක් නම් අරමුණ යහපත් නම් මම නම් කිසිම බයක් නැහැ හාමුදුරනේ මහපාරේ මරලා දැම්මා. බොහෝ සාමින් වහන්සේලා ගිලන් වෙලා රෝගාතුර වෙලා සලකන්න කෙනෙක් නැතුව පන්සල්වල සමහරු එක තැන මල මුත්‍ර කරගෙන දුක් විඳින ස්වාමින් වහන්සේලා මං බොහෝ දැකලා තියෙනවා. මං හිතන්නේ මම බොහොම අමාරු වෙලා මැරෙන්නම ගිහිල්ලා බොහොම අමාරු වෙච්ච වෙලාවෙ ඉතින් මං හිතන්නේ අදට මම මේ ගලිගම ඥානදීප කියන නමවත් අද නැහැ මේ අම්මා නැත්නම්. ඊට පස්සේ මේ ඔය ආරණ්‍ය සේනාසන ගානේ ඇවිද දුක් විඳින එක පස්සේ අම්මා ඇවිල්ලා තමයි කවුරුත් නැහැ ඊට පස්සේ. ඊට පස්සේ අම්මා අයියලා පවුලේ අය ඇවිල්ලා ඉක්මනට මාව එක්කන් ගෙනහිලා මට මං හිතන්නේ ලක්ෂ 3-4ක් ඒ හොස්පිටල් බිල මගේ අතේ සතයක් නැහැ ගෙවන්න කෙනෙක් නැහැ. පස්සේ ඉතින් මේ අම්මා තමයි පවුලේ අය ඔක්කොම එකතු වෙලා මාව ටිකට් කපාගෙන ඔක්කොම මෙව්වා කරගෙන ඔක්කොම වියදම් දරලා මාව අන්තිමට අම්මා එක්කන් ගෙනහිලා අම්මලා එහි අලුත්ගම තව ගෙයක් තියෙනවා. එහෙ මාව තියාගෙන ගමේ අයත් එකතු කරගෙන වෙනම ආයුර්වේද ප්‍රතිකාර කරා. මේකේ හාමුදුරනේ මේ තව මම මේක දැන් හොයාගෙන යද්දී හාමුදුරනේ හාමුදුරන්ට කියන්න තව ඉතා දරුණු ප්‍රශ්නයක් මට මතුවුණා. මොකක්ද දන්නවද? ශාසනයට පූජා කරනවනේ ඉඩකඩම් කරනවා. ඒ පූජා කරාම ඒ ඉඩකඩම් පූජා කරන්නේ ඇත්තටම ශාසනයට. ඒ කියන්නේ ඥානදීප හාමුදුරුවන්ටම නෙමෙයි. හාමුදුරුවෝ ශාසනය ගෙනියන ශාස්ත්‍රෝරයන් වහන්සේ කෙනෙක් ඉඳලා ශාසනයට තමයි දෙන්නේ. දැන් දුන්නාම හැබැයි එන්නේ පුද්ගලික නමටනේ. ඒ සමහර ඒවා ඒ කියන්නේ ලියවෙන්නේ පුද්ගලික නමට. නැත්තම් තියෙන්න ඕනේ ෆවුන්ඩේෂන් එක පදනමක් වගේ එකක්. පදනමේ නමට ලියවෙන්න. ශාසනයට පූජා කරොත් ඒක
සතර දිගින් වඩින මහා සංඝ රත්නයට හිමි. ඒක තමයි හාමුදුරුවෝ කියන මොකක්ද තේමා පාඨය දෙයක්. ඒක ඇවිල්ලා රීතිය සහ හදාචාරය. ඔව්. නමුත් නීතියට ඔව්. ඒක අදාළ නැත. ඒක හින්දා මේවා නීතිමය තත්ත්වයන්ට ගිහිල්ලා එන කරදරයක් වෙලා තියෙන. දැන් මේ හාමුදුරුවෝ විකුණපු ඉඩකඩම් ඔන්න ඕකේ තියෙනවා. මේ තියෙන හාමුදුරුවනේ. මේකේ මේ හාමුදුරුවන්ට එහෙම පරිත්‍යාග කරපු ඉඩකඩම් හාමුදුරුවෝ විකුණලා. ඔව්. විකුණලා සල්ලි කරලා. සාසනයට පූජා කරපුවා එයා පෞද්ගලිකව විකුණනවා. එයා පෞද්ගලිකව විකුණනවා. ඉතින් පෞද්ගලිකව විකුණනවා කියලා නීතිමය තත්ත්වයක් අපිට මුකුත් කරන්න බෑ. ඇයි ඉතින් එයාගේ නමටනේ තියෙන්නේ. නමටනේ. ඔව් එතකොට තමයි දැන් මේ අතුරුගිරියේ තියෙන මේ සදහම් පදනම කියලා හදාගෙන ඉන්න එක පන්සලක් නෙමෙයි. ඔව්. ඒක විහාරස්ථාන බත්කුල සෑයේ ඉඳන් සීල සුවාරණේ ඉඳන් භික්ෂු ගිලන් මධ්‍යස්ථාන අරව මේවා පන්සල් ගණනාවක් මුන්වහන්සේට තියෙනවා. ඔව්. එහෙම තියද්දි අර අම්මලාගේ අර නිවහන එළියට ඇදලා දාලා අර යාව ගොඩ නැගුවයි කියපු එයාගේ ජීවය, එයාගේ සුළු බව, එයාට ඔක්කොටම ඉන්න අම්මා එයා තමයි කියලා කියපු ඒ අම්මලව එළියට ඇදලා දාලා මේකට එකපාරටම ඇතුල් වෙනවා. ඇතුල් වෙලා තමයි මේ සදහන් අසපු කියලා එකක් හදන්නේ. ඒතකොට මෙහෙම පන්සලක් නැහැ. දැන්ටත් බුදු පිළිමයක් තියලා තියෙනවා. ඊට පස්සේ දැන් ඒකේ සංස්කෘතික වැඩ කටින අරව මේවා එක එක කර කර මේක හිමින් මේක පන්සලක් බවට පත් කරනවා. මේක මම දැක්කා තියෙනවා මේ සියන්නිකායට. සියන්නිකායට මේක පවර්ලා තියෙන්නේ කියන කතාවක්. අර වෙන YouTube නාලිකාවක් තමයි කෙනෙක් කියන්නේ. හයි හාමුදුරු කෙනෙක් කියන්නේ. ඒ කියන්නේ මේක පන්සල බවට පරිවර්තනය කරාට පස්සේ වෙන කාටවත් බාහිරින් ඇඟිලි ගහන්න බෑ කියන තැනට ගේන්නද හදන්නේ? ඔව් එහෙම තමයි ගේන්නේ. නීත්‍යානුකූල උසාවි නඩු කටයුත්තකුත් යනවානේ. ඒ නඩු කටයුත්තට සපෝට් එක කරගන්න තමයි මේ හදන්නේ. හැබැයි හාමුදුරනේ මීට අවුරුදු 7-8කට කලින් භුක්තියට සරිවීමේ නීතියත් අයින් වෙලා තියෙනවා. හරිද? ඒක හිතා මම මේ නීත්‍යානුකූල සමහර දේවල් දන්න හින්දා කියන්නේ. එතකොට මේ වගේ දේවල් කරන එක ඊටාම වැරදි කියලා මේ කියන්නේ. ඒ කියන්නේ මෙහෙම පන්සලක් අත්‍යවශ්‍ය නෑ එතනට. ඒක මේ මිඩල් ක්ලාස් ගෙවල් තියෙන මේ මදපාන්තික ගෙවල් ටිකක් තියෙන එතන පොඩි පාරක්. එතකොට එතන එහෙම පන්සලක් ගොඩනගන්න ඒ ළඟපාර තව පන්සල් කීපයකුත් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි පන්සලක් නැති තැනක පන්සලක් කියලා එකක් හදුවායින් පස්සේ අධිකරණයේ සහ නීතිමය කටයුතු වලට ඒක බලපාන හින්දා තමයි මේක කරගෙන යන්නේ. මම අහලා තියෙනවා මේ ඥානදීප හාමුදුරුව ඇත්තද වරුද දන්නේ නැහැ ඒක. ඥානදීප හාමුදුරුව ඕස්ට්‍රේලියාවෙන් ඉන්නේ. ඔව්. එහෙ ඉඳගෙන මේ එතකොට නොඑක් එයාට විරුද්ධව කතා කරන හාමුදුරුවන්ට ලක්ෂ ගණන් සල්ලි දෙනවා කියලා කතා. මාධ්‍යායතන වලටත් එහෙමලු හාමුදුරුවෝ. මාධ්‍යායතන වලටත් හරිද? ඥානදීප හාමුදුරුව අපි දැන් මේකේ කාටවත් අපි විහිළුව නෙමෙයි. මේක මේ කාටවත් මඩ ගහන්නවත් නින්දා පහස කරන්නවත් කරන වැඩක් නෙවෙයිනේ. දැන් මේක සමාජයේ පුරා රට පුරා දැන් ආందోලනට ලක් වෙලා තියෙන කාරණාවක්නේ. එතකොට දැන් අර ඔබතුමා කියාගෙන ආව කතාවේ දැන් ඒක පන්සලක් බවට පරිවර්තනය කරලා මේක නීත්‍යානුකූල ස්වභාවයක් පෙන්නලා නීතිය ගැලවෙන නැත්නම් නීතිය නමලා නීතියෙන් හිදැසකින් රිංගන ඒ වගේ තැනකට පත් කරගෙන යනවා නම් එතන කරන්නේ අර ඇත්ත වහලානේ. ඇත්ත වහලානේ අර අම්මගේ සාධාරණේ වහලානේ ඒක කරනවනේ නේද? ඉතින් මම දකින්නේ ඒක මේ අර මේ මොන නීතියද මේ තියෙන්නේ දැන් අපේ රටේ තියෙන්නේ? රෝමලන්දේසි නීතියනේ. හැබැයි රෝමලන්දේසි නීතියෙන් රිංගුවට සබාදහමේ නීතියෙන් කවදාකවත් රිංගන්න හම්බෙන්නේ නැහැ. අනේ ඒක මේ අහන බලන ජනතාව තීරණය කරන්න ඕනේ. එහෙම කරලා තියෙනවා නම් හරිද? අවදාකත් බුදුදහමට අනුව එහෙම වෙන්න බෑ. අනික් ඉස්ලාම් දහමට, කතෝලික කිතු දහමට මොන දහමට අනුව වුණත් මේ සියලු දෙනා කතා කරන්නේ සබාදහමනේ. සබාදහමට නොවන අවනත ලෝවේ කිසිවක් නැහැ කියලා තියෙනවනේ. ඒ හින්දා අවනත වෙනින් මොකා වුණත් කමන්නේ නැහැ. ඥානදීපද ඥානානන්දද මහානායකද කවුරුණත් කමන්නේ සබාදහමට පිටින් ගියොත් විඳින්න වෙනවා. විඳවන්න වෙනවා. හරි? ඒ හින්දා ඔබතුමාට තවත් මේ ගැන මොන හරි දෙයක් තියෙනවා නම් කියන්න. මේ ඒ ගැන කතා කරලා අපි මේක මම කියන්නේ දැන් උන්වහන්සේට ගරු කරන උන්වහන්සේගේ බණවලට ප්‍රිය විශාල ප්‍රජාවක් ඉන්න පුළුවන්. හැබැයි මේ ප්‍රජාව තිමත් බැතිමතුන් සියලු දෙනාම මේක කාලේ වැලිතලාවට යට වෙන්න දෙන්න එපා. මේකට අදාළව කළ හැකි වචනකින් හරි දායක විය හැකි මේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න.
විශේෂයෙන්ම මෙච්චර දේපල ප්‍රමාණයක් බෞද්ධ හැටියට අපිට ඕනේ නෑ හාමුදුරුවනේ ඥානදීප හාමුදුරුවනේ කියලා තමයි ඔව් මම නේද ඔව් මේ බෞද්ධ හැටියට අපිට කියන්නේ. අනිවාර්යයෙන්ම මෙහෙමයි දේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ උන්වහන්සේ පෙන්වුවේ මිනිසුන්ගේ හිතේ ගින්න නිවන්න. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න කියන කාරණා තුන තෘෂ්ණාව කියලා ගමුකෝ. ඒක නිවලා දාන්න තමයි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ධර්ම දේශනා කරන්නේ. එතකොට ඒකට ඕන කරන යථාර්ථය අවබෝධ කරලා තමයි ඒ පණිවිඩය සමාජගත කරේ. එතකොට දැන් ගින්න නිවන්න එන පිරිස ගිනි අවුලවනවා නම් ඒක නෙවෙන්නේ. දැන් ඔය ගින්නක ඇවිලිලා පැටලිලා ඉන්නේ දැන් ඔය අම්මා ඇතුළු ඔය පාර්ශ්වයේ ඉන්න ගොඩක් කට්ටිය. එතකොට හාමුදුරුවරු සිවුරු දාගෙන දෙපැත්ත බෙදලා ගහ මරා ගන්න, කහ කොටා ගන්න නිකායන් වලට බෙදලා. දැන් අපේ රටේ තියෙනවා කලු මහත්තයා ප්‍රධාන නිකායන් දැන් මේ අලුතින් බිහි වෙච්ච එකත් එක්ක 4ක්. එතකොට ඒ 4ට අමතරව පාර්ශ්ව තියෙනවා 31ක්. හරිද? දැන් මම මේ කල්පනා කරන්නේ වෙලාවකට ඉද්දී මේ අනේ බුදුහාමුදුරුවෝ හිටියානම් අඬනව පැත්තකට වෙලා ඉඳගෙන මොකද්ද මම මේ මගේ ශාසනයට මේ මුන් කරන්නේ කියලා නේද? දුක් වෙනවා. ඒ හින්දා මේ මිනිස්සුන්ගේ හිතේ ගින්න නිවන්න බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා වටිනා ධර්මයක් කියලා දුන්නා. සමාජගත කරා චර්ත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කියලා. දැන් බොහෝ මිනිසුන්ගේ හිතසුව පිණිස දුක නිවන්න යන ගමනේ තනි හාමුදුරුවරු වීට් වගේ වාහන සුපිරි වාහන අරගෙන චොපර් අරගෙන ගැටලුවක් නැහැ. තමන්ගේ සල්ලි වලට ගත්තර කමක් නැහැ. එහෙම නැත්නම් මිනිස්සු පරිත්‍යාගයකින් කරලා එහෙම ගත්තර ගැටලුවකුත් නැහැ. සුඛෝපභෝගී ජීවිත ලස්සන සුන්දර මැණික් මුතු මැණික් ආභරණ ඒ වගේ ඔබ්බවපු ජේතවනාරාමය පූර්වාරාමය ඒ වගේ ලස්සන මන්දිර හදාගෙන පරිහරණය කරා කියලා ගැටලුවකුත් නැහැ. හැබැයි එහෙම ඒක කරන්න කවුරු හරි ශ්‍රද්ධාවෙන් මෙන්න මේ වැඩේටයි ඔබ වහන්සේට අපි මේක පූජා කරන්නේ. ඔබ වහන්සේට මෙන්න මේ වාහනේ ගන්න. ඔබ වහන්සේ මෙන්න මේ වගේ ලස්සන සුන්දර මන්දිරයක් හදාගන්න. එහෙම කරලා මිනිස්සු කැමැත්තෙන් අන්න පූජා කරලා කමන්නේ ඒ වෙනුවෙන් කියලා. හැබැයි චෛත්‍ය හදන්න පූජා කරන සල්ලි වලින් හරිද? එතකොට තවත් නොඑක් දැන් අපි හිතන්නකො එතන අර ගිලන් භික්ෂු ආයතනයක් පවත්වාගෙන යනවා කියලා. එතකොට ඒ මිනිස්සු පෙන්නලා ලෝකෙට හරිද? අනේ මේ අයට මෙච්චර වියදමක් යනවා අපිට මාසෙට. හරිද? එක්කෙනෙක් වෙනුවෙන් මාසෙකට 10000ක් යනවා. උදාහරණයකට 10000න් බෑ ඉතින්. ඒ වගේ කියලා ලෝකෙට කියපුවාම ලෝකෙ පුරා ඉන්න මිනිස්සු සල්ලි වද්දි ඒ වන සල්ලි වලින් අර වගේ දෙයක් කරනවා නම් වැරදි ක්‍රියාවක්. ඒකට අපි ඒක සබාධමයට විරුද්ධයි. ධර්මයට විරුද්ධයි. බුදුන් වහන්සේ පෙන්වපු මාර්ගයට විරුද්ධයි. ඒකින්ද තීරණය කරන්න ඕනේ මේ වැඩපිළිවෙල සබාධමයට එකද බුදුන් වහන්සේ පෙන්වපු මාර්ගයට පටහැනිව යන මාර්ගයක්ද සිවුරක් දරාගත්ත පමණින් සාදුකාර දුන්නට ඒක තමන් අවබෝධය තුල ඉඳගෙන කරන එකක්ද එහෙම නැත්නම් අර බාහිරට පේන දැක්මට විතරක් කරන එකක්ද කියන එක තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය දිහාවට ආපස්සට හැරිලා බලන්න මේ අපි මේ වඳින්නේ ඇත්තටම පුද්ගලයෙකුටද එහෙම නැත්නම් මේ බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයටද කියලා තේරුම් ගන්න ඕන. ඉතින් අපි අවසාන වශයෙන් මේ පණිවිඩය දෙමු. දීලා අපි තීරණය කරමු මෙහෙම. මේ කතාවේ සත්‍ය මොකද්ද මිත්‍යාව මොකද්ද කියන කාරණාව ගැන දැන් අපේ යුතුයකමක් තමයි සමාජයට දෙන්නේ. හැබැයි රජයේ යුතුයකමක් තියෙනවා නීතිමය ක්‍රියාමාර්ග. ඔව්. නීතිමය ක්‍රියාමාර්ගයකට යන්නේක. ඒ වගේම මහානායක හාමුදුරුවන්ගේ යුතුයකමක් තියෙනවා. මේක ඇත්තක්ද බොරුවක්ද කියලා රජයත් එක්කන් ඒකාත්මික වෙලා එකඟතාවයකට ඇවිල්ලා හොයලා බලලා එහෙම භික්ෂූන් මේක ඇතුලේ ඉන්නවනම් මේක කතා කරන අපි වගේ එලි කරන අපි වගේ අහිංසක පොඩි ආමඳුරු මේකෙන් එලවන්න සිවුරු අරවන්න නෙමෙයි
දැන් මෙච්චර කාලයක් උනේ ඒකනේ. මේ කතා කරන අයනේ එළිව්වේ නේ. එතකොට දැන් මම කියන්නේ මහානායක ආමතුරුලා ඒ වගේ කට්ටිය කරනවා නම් මේ ශාසනයට නුසුදුසු අය ඉන්නවා නම් වහාම කරුණා කරලා මෙතනින් අයින් කරන්න. අන්න ඒ කියන තැනට නැත්තම් මිනිස්සු තුළ තියෙන විශ්වාසය දවසින් දවස බිඳ වැටෙනවා. ඒක වළක්වන්න බැහැ. ඒක වළක්වන්න බෑ. දැනටත් ශාසනයට පුදුමාකාර විදියට මේ පහත් තැනට වැටලා තියෙන්නේ. මිනිස්සුන්ගේ ආකල්ප මේ හාමුදුරු කෙනෙක් දැකපුවාම ඉස්සර අපි චූටි කාලේ අපි දුවගෙන ගිහින් වැන්දා නේ. දැන් හාමුදුරු කෙනෙක් දැක්කොත් අහක බලා ගන්න තැනටපත් වෙලා තියෙනවා. ඒක ඉතින් අපි කරලා නම් නෙවෙයි මේ දක්වා හිටපු ලොකු හාමුදුරුවරු සහ ඔය දේවල් කරන හාමුදුරුවරු වගේ කියන්න ඕනේ එකට. ශ්‍රද්ධාව මං කොල්ල කාලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි බාර කරනවා මේක රට කරවන මොන ආණ්ඩුවක් හිටියත් මේ ආණ්ඩුවේ හෝ වේවා ලබන ආණ්ඩුවක වේවා රට කරවන අය මේ වගේ දේවල් වලට තීන්දුව తీරන අරගෙන මේකට නිශ්චිත විසඳුමක් කරලා අසාධාරණයටපත් වෙලා ඉන්න අර මෑනියෝ ගැන කතා කරන්න කෙනෙක් නැහැනේ නේද? එයාලා බොහොම අසරණයිනේ. ඒගොල්ලෝ වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියන පණිවිඩය අපි ලබලා දෙමින් අපි වීඩියෝ එක අවසන් කරනවා. හැබැයි මේක ඉවරයක් වෙන්නේ නැහැ හාමුදුරනේ. කොහොමත් අපි මේක ඔව් දිහා බලාගෙනම ඉන්නවා. අපි අද දවසේ අපිට අමාරු තමයි මේක අපි ඉවර ගන්න. මේ වීඩියෝ එක දික්කනේ ඉදා. අපි දිගට මේක පස්සෙන් ඉන්නවා. මේක සත්‍ය සාධාරණේ එළි වෙන තාක්කල් නේද? හොඳයි. හොඳයි එහෙනම් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. හරි.